ඕකේ අද අපි කතා කරන්න යන්නේ සර්විස් ලයිෆ් ටයිම්ස් ගැන. ඒ කියන්නේ .net වල අපි කතා කරන සර්විස් ලයිෆ් ටයිම්ස් ගැන. ඒකේ තියෙනවා සිංගල්ටන් ස්කෝප්ස් ට්‍රාන්සියන්ට් කියලා වර්ග තුනක්. ඒකෙන් අපි සිංගල්ටන් කියන එක දන්නවා කොහොමද? සිංගල්ටන් එකකින් වෙන්නේ අපි දන්න මුළු ඕල් සිස්ටම් එකටම එක ඔබ්ජෙක්ට් එකක් හදන එක. හැබැයි ස්කෝප් ඇන්ඩ් ට්‍රාන්සියන්ට් ගත්තොත් ඒක තමයි පොඩ්ඩක් පැටලෙන සුළු ගතියක් තියෙන්නේ. මොකක්ද ස්කෝප් කියන්නේ මොකක්ද ට්‍රාන්සියන්ට් කියලා කියන්නේ? ස්කෝප් කියන එකේදී වෙන්නේ දැන් හිතන්න මේ වගේ රික්වෙස්ට් එකක් එනවා. එතකොට මේ රික්වෙස්ට් එක ආවට පස්සේ අපි සිස්ටම් එකට රික්වෙස්ට් එක ආවට පස්සේ අපි දන්නවා කන්ට්‍රෝලර්ස් තියෙනවා, සර්විස් ක්ලාසස් තියෙනවා. එතකොට එක කන්ට්‍රෝලර් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. එතකොට ඒ කන්ට්‍රෝලර් ඔබ්ජෙක්ට් එකට ඒ කන්ට්‍රෝලර් ඔබ්ජෙක්ට් එක කෝල් කරන තවත් සර්විස් ක්ලාසස් වලට. එතකොට හිතන්න මේ දෙවෙනියට කතා කරන මේ කන්ට්‍රෝලර් එකෙන් කතා කරන දෙවෙනියට කතා කරන සර්විස් ක්ලාස් එකට සහ තුන්වෙනියට යන සර්විස් ක්ලාස් එක මේ දෙක මේ ඔබ්ජෙක්ට් දෙකම හදන්න ඕන කරන එක ඩිපෙන්ඩන්සියක්. මොකක් හරි ඩිපෙන්ඩන්සියක්. එතකොට මේ අපි ස්කෝප් යූස් කරලා මේ ඩිපෙන්ඩන්සි එකට අපි දීලා තියෙන ස්කෝප් නම් ඒකෙදි වෙන්නේ මෙන්න මේ ඩිපෙන්ඩන්සියෙන් එක ඔබ්ජෙක්ට් එකක් හදාගන්නේ. ඊට පස්සේ අන්න ඒ හදාගත්ත ඒ ඔබ්ජෙක්ට් එක තමයි මෙතෙන්ටත් යන්නේ. ඒ වගේම මෙතෙන්ටත් යන්නේ. ඒක තමයි ස්කෝප් වෙන්නේ. ට්‍රාන්සියන්ට් එකේදී වෙන්නේ මොකක් හරි රික්වෙස්ට් එකක් ආවට පස්සේ ඒ රික්වෙස්ට් එක අපේ සිස්ටම් එකට එනවා. ආවට පස්සේ කන්ට්‍රෝල් එක තියෙනවා. ඊට පස්සේ මේ වගේම සර්විස් ක්ලාස් තියෙනවා. සර්විස් ක්ලාසස් තියෙනවා. එතනක සර්විස් ක්ලාස් මේ මෙන්න මේ සර්විස් ක්ලාස් එකටයි මේකටයි ඕන වෙනවා මෙන්න මේ ඩිපෙන්ඩන්සි එක. හැබැයි මේ ඩිපෙන්ඩන්සි එක දීලා තියෙන ට්‍රාන්සියන්ට් විදියට නම් මොකද වෙන්නේ? මෙතනදී අලුත් එකක් හදාගෙන මෙයාට දෙනවා. ඒ වගේම මෙතනදී මෙයාට ඕන හින්දා එයාටත් අලුත් මේකක් හදලා මෙයාට දෙනවා. මේක අපි කෝඩ් එකේ බැලුවොත් එතන අපිට තියෙන මෙන්න මේ වගේ. ඒ කියන්නේ කන්ට්‍රෝල් එක තියෙනවා සර්විස් B, සර්විස් C, සර්විස් D ඔය විදිහට සර්විස් ගොඩක් අපි දන්නවනේ. අපේ පයිප්ලයින් එක රික්වෙස්ට් පයිප්ලයින් එක ගොඩක් ඔය විදිහට තියෙනවානේ. අන්න එතකොට මෙතනදී අපි හිතන්න මෙන්න මේ B ටයි D ටයි මේ දෙන්නටම E කියන සර්විස් එක ඕන වෙනවා. ඒ කියන ඩිපෙන්ඩන්සි එක ඕන වෙනවා. එතකොට අපි මේ E කියන එක දීලා තියෙන ස්කෝප්ඩ් version එකෙන් නම් ස්කෝප් ලයිෆ් ටයිම් එකෙන් නම් මොකද වෙන්නේ එතනදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට එක ඔබ්ජෙක්ට් එකක් හදාගන්න E1 කියලා එක ඔබ්ජෙක්ට් එකක් ෂෙයාර්ඩ් ඔබ්ජෙක්ට් එකක් හදාගන්නේ සේම් ඉන්ස්ටන්ස් එක තමයි B එකටත් යන්නේ D එකටත් යන්නේ. හැබැයි අපි ට්‍රාන්සියන්ට් දුන්නොත් මෙතනදී E1 කියලා එකක් හැදෙනවා E2 කියලා එකක් හැදෙනවා. ඒ දෙක වෙන වෙනම මෙතනද ඉන්ජෙක්ට් කරනවා. ඒක තමයි සර්විස් ලයිෆ් ටයිම්ස් වල තියෙන ට්‍රාන්සියන්ට් සහ ස්කෝප් දෙකේ වෙනස.